සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද දවසේ මම ඔයගලන්ට ගෙනල්ලා තියෙන වීඩියෝ එක කොහොමද ඊශ්‍රායලයේ තුල කන්ස්ට්‍රක්ෂන් වල කොහොමද ටයිල් අල්ලන්න සිදු කිරීම කරන්න කියලා පුංචි ඉල්ලීමක් තියෙනවා. මුලින්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා channel එක. මුලින්ම මේ විදියට ඒ කියන්නේ මේක ස්පොන්ජ් එකක් වගේ එකක් තියෙන්නේ. මේක කොන්ක්‍රීට් පොළොව මතු පිටින් මේක එලා ගැනීමක් සිදු කරනවා. ඊට පසුව තමයි ඒක සම්පූර්ණයෙන්ම මේ කොන්ක්‍රීට් මතු පිට මේ ස්පොන්ජ් එක එලා ගැනීමෙන් පසුව තමයි ඒකට මේගොල්ලෝ කරන්නේ සිප් ගල් පුරවා ගැනීම සිදු කරනවා. ඔය තියෙන කොන්ක්‍රීට් මතු පිට ඒක උඩට තමයි අර ස්පොන්ජ් එක එලා ගැනීමක් සිදු කරන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඔය තියෙන බටේ තමයි ඔහුගේ ඒ බටේ හරහා තමයි එන්නේ ගල් එන්නේ. ඒ කියන්නේ ස්පොන්ජ් එක දාපු මතු පිට උඩට මේ තියෙන මේක කරා සිප් ගල් පුරවා ගැනීමක් සිදු වෙනවා. ඔය යම් බලන්න කොහොමද එන්නේ කියලා. ඔය බටේ පල්ලෙහෙන් එන්නේ කියන්නේ බිමේ සිට උඩට සිප් ගල් ගේන්නේ මේක හරහා මේ බටේ හරහා. මේ තට්ටු 20ක් විතර උඩ තමයි තියෙන්නේ. ඒක පල්ලෙහා ඉඳලා මේ හරහා සිප් ගල් උඩට ගෙනීම සිදු කරනවා. බලමු දැන් බටෙන් කොහොමද සිප් ගල් එන්නේ කියලා. ඔන්න ඔය ආකාරය තමයි අර බටේ හරහා එන සිප් ගල් මේ අර ස්පොන්ජ් එක තුර පිටින්නේ. ඊට පස්සේ ඒක තුනී කරලා අවශ්‍ය ප්‍රමාණයට ඔය විදිහට සකසා ගන්නවා. ඔය විදිහට සම්පූර්ණ බිම් ප්‍රමාණයම ඒ පාර්ට්මන්ට් පිරෙන්නම අවශ්‍ය ප්‍රමාණයට සිප් ගල් දමා ගැනීම සිදු කරනවා. ඊට පස්සෙ අපි බලමු කොහොමද කරන්න කියලා. ඒක ඊට පස්සේ ටයිල් අල්ලා ගැනීම තමයි තියෙන්නේ. ඒක අපි බලමු පියවරෙන් පියවර කොහොමද සිදු කරන්න කියලා. දැන් අපි බලමු කොහොමද ටයිල් අල්ලන්නේ කියලා. ඔය තියෙන භාගය 8ක් අල්ලපු බිම් ප්‍රමාණයක්. ඔය ටයිල් එකේ ඉස්සෙල්ලා බදාම් එකක් ගන්න ඕන. ඔය ආකාරයට බදාම් එක ගාලා ඔය ගාන්ට අවශ්‍ය ප්‍රමාණයට බදාම ගා ගන්නවා. පසුව ටයිල් එකේ අර තියෙන බදාම එක ගාලා ඊට පස්සේ ඊට උඩින් අල්ලීමක් සිදු කරනවා. තියලා ඊට පස්සේ සකසා ගන්න ඔය ආකාරයට සකසා ගැනීම සිදු කරන බලමු කොහොමද අල්ලගන්න කියලා. ලොකු දෙයක් නෑ. සාම ලංකාවට වඩා ගොඩක් වෙනස් අල්ලන්නේ ලංකාවට වඩා වෙනස් විදියකට. නමුත් මේ ටයිල් අල්ලීම සිදු කරන ඔය ආකාරය තමයි. තම සරලව සිප් ගල් එක උඩ තමයි බදාම එක ගාලා ඒක උඩින් තමයි ඇල්ලීම සිදු කරන්නේ.
ඔය ආකාරයට ඔය බදාම එක තවර ගැනීම සුගස්තු පාට බදාම ඊට පස්සේ ඒක අර බදාමේ කුටින් තියලා ඒක අවශ්‍ය ඊට පරිතරය එන්න ප්ලාස්ටික් කෑලි රඳවීමක් කරනවා. ඊට පස්සේ දෙවල් එක බලලා වැඩේ අවසන් කිරීම තමයි කරන්නේ. අය කෙලවරේ තියෙන්නේ වම් පැත්තේ තියෙන එක තමයි ලේසර් කිරණයකින් තමයි හරියට ලේසර් අල්ලලා බලන්නේ කොහොමද සමාන්තර තියෙද කියලා. ඔය තියෙන ලේසර් එක අල්ලන එක ඒක දැන් ඔප්පර තියෙන එකෙන් අපිට අර බලන්න පුළුවන් හරියට සමානව තියෙනවද කියලා ලේසර් එක හරහා තමයි මැනීමක් සිදු කරනවා. ඔය වගේ බදාම් ඔය විදිහට ටයිල් එකින් එක අල්ලා ගැනීම සිදු කරනවා. පුංචි ඉල්ලීමක් තියෙනවා නැද්ද? ඔයගොල්ලෝ වීඩියෝ බලලා කැමතිලා ලයික් එකක් දාන්න, මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම ෂෙයා කරන්න කට්ටියට. ඊට පස්සේ සීරම ටයිල් අවසන් වුණාට පස්සේ ඔන්න ආකාරයට තමයි අවසානයේ අපිට දිස් වෙන්නේ. කියන්න තියෙන ඇත්තටම සියලු දෙනාට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවම. thank you.